දඹදෙනි රාජධානි සමයේ පර්වත මුදුනේ අතිශය රහසිගත දළදා කුටියක් නිර්මාණය කිරීමට රජු කටයුතු කළේ පරදේශක්කාරීන්ගෙන් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට. මෙහි සියලු රහස් සහ ඇතුළු වන මාර්ගයේ දන්නේ ප්‍රධාන ගල්වඩුවා පමණක් බැවින් එම රහස් සතුරන් අතට පත්වේ යැයි බිය වූ රජතුමා වඩුවාව කිසිවෙකුට ළඟා විය නොහැකි මෙම පර්වතයේ දැඩි බෑවුම් සහිත කොටසක සිරගත කර තැබුවේය. සිරකර සිටි වඩුවා බිලිඳ ලවා කෑම තුල සඟවා කටුව සහ මිටිය රහසින් ගෙන්වා ගත්තේය. ඉන්පසු ආරක්ෂකයන්ට නොපෙනෙන ප්‍රපාතකාර බෑවුම් සහිත රළු පාෂාණ මත එකම එක රැයකින් ජනප්‍රවාදයේ කියන පරිදි පියගැට පෙළක් නෙලාගෙන ඔහු එතනින් පැන ගියේය. රජුගේ සිරභාරයෙන් රහසිගතව පැන ගිය වඩුවා රාජධානියෙන් බැහැරව ගොස් සැඟවුණු ගම්මානය අදටත් හොර වඩුන්න ලෙස හඳුන්වයි. හොර වඩුවා උන්න ගම හොර වඩුන්න ලෙස අදටත් හඳුන්වයි. මෙම පුවත හුදු කතාවක් නොවේ. යාපහුවේ ආරක්ෂක උපක්‍රම පැරණි ශිල්පීන්ගේ අසමසම දක්ෂතාවේ හොරවඩුන්න ග්‍රාමනාම උපත කියාපාන සුවිශේෂී ඓතිහාසික සාක්ෂියෙක්. මිනිස් පියසටහන් වලින් තවමත් නොකෙලෙසුණු සොබාදහමේ අපූර්වතම නිමවුමක් බඳු කොමා පොයින්ට් වෙරළ තීරය. මෙය දසුනක් නොවේ. ඇත්තටම දැනෙන නිහඬ භාවනාවක්. මෙහි ඇති සුන්දරත්වයේ තේරුම් ගැනීමට මහා ප්‍රඥාවක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඒ නිහඬ බව විඳගත හැකි සංවේදී හදවතක් පමණි. සැඳෑ යාමේ රන්හිරු මෙහි අවට ගිලී යන්නේ මුළු අහස් කුසම තැඹිලි රත්තු සහ දම්පැහැයෙන් අලංකාර කරමිනි. ඒ මොහොතේ මුහුදු දියවර මත වැටෙන හිරු කිරණ දිය මතු පිට රන්වන් මුතු විසුරුවා ඇතිසේ බැබලෙයි. සංචාරකයන්ගේ ගෝසාවෙන් තොර හුදකලාව සහ නිදහස උපරමයෙන් විඳිය හැකි පාරිශුද්ධ පරිසරයකි. ගතමින්ම සිතද පිරිමදිමින් හමායන සිහිල් මුහුදු සුළඟ ජීවිතයේ සියලු විඩාවන් නිමේෂයකින් නිවාදමයි. ඈතට විහිදෙන පිරිසුදු වැලිතලාව හරියට සිතුවමක් වගේ. ලොව කාර්ය බහුලත්වයෙන් මිදී සොබාදහමේ නිහඬතාවයත් මහා සාගරයේ ප්‍රතාපවත් සුන්දරත්වයත් එකම තැනකදී විඳින්නට නම් කොමා පොයින්ට් වෙරළ තීරය යනු නෙතට සිතට ලැබෙන මහඟු ආස්වාදයකි. විස්මයක මහත මෙහි ඇති වැලිතලාව සාමාන්‍ය වැලි නම් නොවේ. වැලිතලාව සේදී යන විට මුළු වෙරළම දියමන්තිකට විසිරී ගියාක් මෙන් ප්‍රභාස්වරව බැබලෙයි. ඒ මතින් පියනගන මිනිසෙකුට දැනෙන්නේ තමන් මේ ඇවිද යන්නේ පෘථුවිය මත නොවේ දිව්‍යමය මාවතක බවයි.